ආයිබෝවන් ඔයාට මම අරගෙන ආවත් ගොඩාක් රස මුරුක්කු රෙසිපි එකක්. මේක හරිම රසයි වගේම ගොඩාක් සුවඳයි. ඉතින් හදාගන්නත් හරිම ලේසි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ, මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 200ක්. ඒ පාන් පිටි ටික ලොකු බෝල් එකකට දාගන්න. ඊළඟට පොල් තෙල් දාගන්න තේ හැඳි එකක්. ඊළඟට අපිට ඕන වෙනවා කහ කුඩු තේ හැඳි භාගයක් දාගන්න. ඊළඟට ලුණු කුඩු තේ හැඳි භාගිකුත් දාගන්න. ගම්මිරිස් කුඩු දාගන්න තේ හැඳි කාලක් වගේ. දැන් අපි මේක පැත්තකින් තියාගමු. ඊළඟට පොඩි භාජනයක් අරගෙන කෝපයක් වගේ දෙයක් අරගන්න. ඒකට ඊස් දාගන්න තේ හැඳි භාගයක්. දාලා මද රස්නේ උණු වතුර ටිකකුත් දාන්න ඕනේ. සීනි චූට්ටක් දාගන්න, ගොඩාක් දාන්න එපා. සීනි තේ හැඳි කාලක් වගේ දාලා මද රස්නේ උණු වතුර මේසෙන්දි 4ක් වගේ දාලා හොඳට මේක කලවම් කරගන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ පියනකින් වහලා විනාඩි 5ක් වගේ තියලා තියන්න. යීස්ට් මිශ්‍රණය පිපෙන්න තියලා විනාඩි 5කට පස්සේ අපි පාන් පිටි ටිකට එකතු කරපු ඔක්කොම ටික හොඳට මිශ්‍ර වෙන විදිහට මේ වගේ කලවම් කරගන්න හැන්දක් අරගෙන. හොඳින් කලවම් කරගන්න. මේ ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි පිපෙන්න තියපු යීස්ට් ටික අරගෙන මේකට දාගමු. කලවම් කරලා දාගන්න. යීස්ට් මිශ්‍රණය දාලා හොඳින් මේ විදිහට හැන්දෙන්ම කලවම් කරගන්න. ඔන්න යීස්ට් ටික දාලා ටිකක් කලවම් කරගත්තට පස්සේ මද රස්නේ උණු වතුර ටිකෙන් ටික දාලා අපි මේක ඩෝ එකක් හදාගන්න ඕනේ. අපිට මේක ඩෝ එකක්ම කියන්න බෑ, බැට එකක් වගේ. මොකද අපි ගන්නට නෙවෙයි හදාගන්නේ, ටිකක් දියාරුවට. මද රස්නේ උණු වතුර ටිකෙන් ටික දාලා මේක අනා ගන්න ඕනේ. මං හරි පදම ඔයාට කියන්නම්. ඔයා වතුර ටිකෙන් ටික දාලා තමයි මේක අනා ගන්න ඕනේ. ඉතින් මේක ගොඩාක් රස මුරුක්කු රෙසිපි එකක්. මේ වගේම ගොඩාක් රස මුරුක්කු රෙසිපීස් මං ගොඩාක් කලින් දාලා තියෙනවා. මං ඒවායේ ලින්ක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඒවා බලන්න. ඒවත් ගොඩාක් රසයි. ඒ වගේම හදන්නත් හරි ලේසි. ඔයා මුලින්ම අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ. මම ඔයාව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මතක ඇතුව මාව subscribe කරන්න. එතකොට ඔයාලට මේ වගේ රසවත් recipes ටිකටම බලන්න පුළුවන්. ඔන්න ඔයාලට පේන ඇති බැටේ කොහොමද තියෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මුරුක්කු හදද්දි ඝන බැටේ එකක් තමයි හදාගන්නේ. ඉතින් මේක අපි වෙනස් විදිහට තමයි හදාගන්නේ. ඔයාලට පේන ඇති දියාරු බැටේ එකක් තමයි අපි හදාගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ තියෙන්නේ. වතුර ටිකෙන් ටික දාලා මෙන්න මේ වගේ කැඩි කැඩි වැටෙන පදමට හදාගන්න ඕනේ මේක. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. වතුර ටිකෙන් ටික දාලා මෙන්න මේ ගානට අනා ගන්න. හොඳින් බලා ගන්න. හරි, ඒ ගානට අනාගත්තට පස්සේ අපිට ඕන වෙනවා පොලිතින් බෑග් දෙකක්. ඉතින් ඔයාලට පයිපින් බෑග් එකක් ගන්නත් පුළුවන්. මම ඔයාලට පොලිතින් බෑග් එකෙන් පෙන්නන්නේ ඕනම කෙනෙකුට එතකොට හදාගන්න ලේසි නිසා. ඉතින් ඔයා පොලිතින් බෑග් ගද්දි ටිකක් ඝනකම් පොලිතින් බෑග් එකක් ගන්න, නැත්නම් මේක පුපුරලා යන්න පුළුවන්. ඉතින් මම පොලිතින් බෑග් දෙකක් එකට දා ගන්නවා. එතකොට ගොඩක් ශක්තිමත් නිසා. ඉතින් ඝන පොලිතින් බෑග් ගන්නව නම් ගොඩක් හොඳයි. දැන් මේ වගේ උස කප් එකකට හරි වීදුරුවකට හරි පොලිතින් බෑග් එක මෙන්න මේ විදිහට දාගන්න. එක පැත්තක්, ඒ කියන්නේ බෑග් එකේ මුල්ලක් යටට යන විදිහට මෙන්න මේ විදිහට දාගන්න. දාලා අපි දැන් මේකට බැටේ එක පුරවගමු. මම බැටේ එක ඔක්කොම දාගන්නේ නැහැ. ටිකක් ඉතුරු වුණා. ඒ ටික පස්සේ දාගන්න පැත්තකට අයින් කළා. මෙන්න මේ විදිහට දැන් බෑග් එක අරගන්නවා. මේ විදිහට අර අපි එක මුල්ලක් තිහිටින විදිහටනේ දාගත්තේ. දැන් මේ මුල්ලට ඔක්කොම ටික එකතු කළා. මෙන්න මේ විදිහට මේක තද කරලා හදාගන්න ඕනේ. ඉතින් ගොඩාක් තද කරන්න එපා. බෑග් එක පුපුරන්න පුළුවන්. ඉතින් ඔයා සිලි බෑග් ගන්නකොට ටිකක් ඝනකම එකක් ගන්න. එතකොට ලේසි. ඉතින් මේක නම් ටිකක් ඝනකම මදි. මොකද අපේ ගෙදර තිබුණේ මේ සිලි බෑග්. ඝනකම එක තිබ්බේ නැහැ. ඉතින් ඝනකම එක ගන්නව නම් බෑග් දෙකක් දාන්න අවශ්‍යත් නැහැ. දැන් තෙල් ටිකක් රත් කරගන්න. පෑන් එකක් වගේ ගන්නව නම් ගොඩක් හොඳයි. දැන් අපි මේක පොඩි සිදුරක් ඉද ගන්නවා. ලොකු සිදුරක් ඉද ගන්න එපා. මෙන්න වගේ චූටි සිදුරක් කපා ගන්න.
දැන් මේ විදිහේ රත් වෙච්ච තෙල් එකට වක් කරගන්නයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් හැඩයක් අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට පෑන් එක පුරාම මේ බැටර් එක වක් කරන්නයි තියෙන්නේ. ඉතින් ඔයා මතක ඇතුව මේක අඩු ගින්දරේ තමයි බෙද ගන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක්ම අඩු ගින්දරේ නෙවෙයි, සාමාන්‍ය අඩු ගින්දරේ බෙද ගන්න. ඒ වගේම කියන්න ඕනේ ඔයා මේක පෑන් එකට මේ විදිහට වක් කරද්දි ගොඩාක් පොලිතින් බෑග් එක මිරිකන්න යන්න එපා. එහෙම වුණොත් මේක පුපුරලා ඔක්කොම මිශ්‍රණේ මේ පෑන් එකට වැටෙන්න පුළුවන් පුපුරලා ඉවර වෙලා. එතකොට අට මුරුක්කු ටික හදාගන්න බැරි වෙයි. ඒ නිසා පරිස්සමට මේක කරගන්න ඕනේ. ඉතින් පයිපින් බෑග් එකක් ගත්තා සමහරක් වෙලාවට පයිපින් බෑග් උත් පුපුරලා යන්න බලනවා. ඒ නිසා පරිස්සමෙන් කරගන්න. අපිට ලොකු ප්‍රමාණයක් එක සැරේ බෙද ගන්න පුළුවන්. හොඳින් ලොකු ප්‍රමාණයක් මේ විදිහට තාච්චියට වක් කරගත්තට පස්සේ සාමාන්‍ය ගින්දරේ බෙදෙන්න දෙන්න. කලවම් කරන්න යන්න එපා. ටිකක් බෙදුනට පස්සේ මේ වගේ බුබුලු ගතිය අඩු වුණාට පස්සේ අපි මේක චුට්ටක් කලවම් කරගන්න ඕනේ. ඉතින් මේක හරි පදමට බෙද ගන්න ඕනේ. මං හරි ගන්නවට පෙන්නන්නම්. මොකද හරියට ක්‍රිස්පියට එන්න නම් අපි මේක හරි ගන්නට බෙද ගන්න ඕනේ. ගොඩාක් ගින්දර වැඩි කරන්නේ නැතුව ගින්දර අඩු කරලා තියාගෙන හොඳින් මේක බෙදගමු. තාමත් බෙදිලා මදි. තව පාට වෙන්න ඕනේ මේක. මේ විදිහට ටිකක් කලවම් කරන්න ඕනේ අපි මේක. මෙන්න මේ විදිහට තියෙන්නේ. අපි මේක දැන් අනිත් පැත්තට මාරු කරගමු. පරිස්සමට කරගන්න ඇඟට තෙල් විසින් නැති විදිහට. මේ තෙලේ තියෙන බුබුලු ටික අඩු වෙනකම් අපි බෙද ගන්න ඕනේ. තෙලේ බුබුලු ටික අඩු වුණාම හොඳට බෙදිලා තියෙන්නේ. මේ විදිහට අපිට මේක ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. මම ආට ඒක පෙන්නන්නම්. ඔන්න දැන් ආට පෙන්නදි තෙලේ තියෙන බුබුලු අඩු වෙලා තියෙනවා. තෙලේ තියෙන බුබුලු අඩු වෙනවා කියන්නේ හොඳට බැදිලා කියන එක. තෙලේ තියෙන බුබුලු ටික අඩු වුණාට පස්සේ මෙන්න මේ පාටට ආවට පස්සේ ලිපෙන් අයින් කරගෙන ටිෂු පේපර් එකකට දාගන්න. වැඩිපුර තෙල් බේරිලා යන්න. ඔයාලට පේනද මේක නම් තා චුට්ටක් බුබුලු දානවා. ඒ නිසා මම චුට්ටක් එකේ කලවම් කරලා පොඩ්ඩක් තියලා තමයි ඒක ලිපෙන් අයින් කරගන්නේ. ඔන්න මම ඒකත් අයින් කරලා අනිත් ටිකත් මේ විදිහටම අඩු ගින්දරේ හොඳින් බෙද ගන්නවා ක්‍රිස්පි වෙනකන්ම. මුරුකු ඔක්කොම ටික බෙදගත්තට පස්සේ අපිට කරපිංච කොළ ඕනෙනවා. ටිකක් වැඩිපුර අරගන්න. සෝදලා වතුර බේරුණාට පස්සේ තෙලට දාලා කරපිංච ටිකත් බෙද ගන්න. කරපිංච බදිද්දි කොළ පාට රැඳෙන විදිහට බෙද ගන්න ඕනේ. ගොඩාක් කර කරගන්න එපා. එතකොට තිත්ත රසයි. හරි රස හරි සුවඳ එන්නේ නැහැ. වැඩිපුර කරපිංච ගන්න. ගොඩක් ගත්තා මම. ඉතින් කරපිංචයෙන් තමයි මේක ගොඩක්ම රස වෙන්නේ. වැඩිපුර කරපිංච ගන්න. කරපිංච බදිද්දි තෙලේ තියෙන බුබුලු ටික අඩු වුණාම තෙල් බේරලා ලිපෙන් අයින් කරගන්න. එතකොට හොඳට බැදිලා තියෙන්නේ. ආට පේනති බුබුලු අඩු වෙලා තියෙනවා. බුබුලු අඩු වුණාට පස්සේ මෙන්න මේ විදිහට තෙල් බේරලා ඒ ටිකත් ලිපෙන් අයින් කරගන්න. අන්න මේ තියෙන බෙදගත්ත මුරුක්කු ටික අපි දැන් මේක පොඩි පොඩි කෑලි වලට කඩා ගමු. හරිම සුවඳයි මේ මුරුක්කු එක. ඒ වගේම හරිම රසයි. අපි දැන් පොඩි පොඩි කෑලි වලට මේක කඩා ගමු. අන්න මුරුක්කු ටික මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩා ගත්තා. ඊළඟට කරපිංච ටිකක් මම මේ විදිහට අතින් පොඩි කරගන්නවා. මෙන්න මේ වගේ. දැන් කරපිංච ටික දාගන්න මුරුක්කු ටික උඩින්. දැන් අපි මේකට මිරිස් කුඩු ලුණු කුඩු ඒ දේවල් එකතු කරගමු. ඉතින් මම මිරිස් කුඩු තෙහෙන්දි භාගයක් වගේ මුලින්ම දාගන්නවා. ඉතින් ඔයා සැර වැඩියෙන් කනවා නම් තව එකතු කරන්න පුළුවන්. ඉතින් මේ සැර ප්‍රමාණය හොඳටම ඇති. සැරට තියෙනවා හොඳට. ගම්මිරිස් කුඩු තෙහෙන්දි කාලක් වගේ ආයෙත් මම දාගන්නවා. ඊළඟට ලුණු කුඩු තෙහෙන්දි කාලක් වගේ දාගන්නවා. චුට්ටයි මම දාගත්තේ. මොකද මුරුක්කු මිශ්‍රණය අනදිත් දාපු නිසා ලුණු වැඩි කරගන්න එපා. ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරලා ඔයාගේ රස අනුව ලුණු මිරිස් ඒවා මදි නම් පස්සේ එකතු කරගන්න. ඔන්න මම හොඳින් කලවම් කරගෙන ඉවරයි. කාන්ට ලුණු රස මිරිස් රස තියෙනවා. ඉතින් මේක හරිම රසයි. කියන්න ඕන ආට මේක තියාගෙන කන්න පුළුවන් ගොඩක් දවසක් වුණත් තුලන් මදින් නැති වෙන්න භාජනයකට හරි නැත්නම් බෑග් එකකට හරි දාලා තියාගන්න. ඉතින් මේක හරිම රසයි. ඉතින් මේ කරපිංච කොළ ටික අනිවාර්යෙන් මේ වගේ පොඩි කරලා තමයි දාන්න ඕනේ. එතකොට තමයි ගොඩාක්ම රස වෙන්නේ.
ඉතින් ඔයාලට ඉදියාප වංගෙඩි මුරුක්කු වංගෙඩි නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් විදියක් තමයි අද මම පෙන්නුවේ. ඉතින් පොලිතින් බෑග් එකක් ගන්නකොට මතක ඇතුව ඝනකම එකක් අරගන්න. නැත්නම් ඔයා මේක තෙලට වක් කරද්දී පිපිරිලා ඔක්කොම බැටේ එක තාච්චියට වැටෙන්න පුළුවන්. ඉතින් ඒක අනතුරුදායකයි වගේම අපේ බැටේ එක අහක යන එකක් තමයි වෙන්නේ. ඒ නිසා පරිස්සමට මේ දේවල් කරගන්න. ඉතින් හරිම රස මුරුක්කු රෙසිපි එකක් මේක අනිවාර්යෙන් try කරලා බලන්න. ඔයා ගොඩාක් ආස වෙයි. මං හිතනවා වීඩියෝ එකට ආස වෙන්නේ නැති ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. අනිවාර්යෙන් මට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයා අලුතින් මගේ channel එකට එකතු වුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරන්න. එතකොට මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් වීඩියෝස් ඔයාට දිගටම බලන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු.